හාල් 500කුයි සීනි 100කුයි පරිප්පු 250කුයි සුදු ලුණු මේ ගෑම් 10කුයි ආමාමේ මොනවද නැත්තේ? මුදල් මහත්තයා ආයේ මම ණයට බඩු ටිකක් ගන්න. මේ ණයට ගන්න කියන්නේ දැන් ඔයා බඩු ගොඩක් ගන්නද? කලිනුත් ණය වගේ යන්නම් තියනවා ගන්න. ඔව් මුදල් මහත්තයෝ මේ වැස්ස නිසා මම මේ වැඩක් කරගන්න බැරි වුණා. ඒ හින්දා ඒකත් එක්ක දෙන්න. වැස්ස කියලා බෑනේ මාමේ. කොහොම ගියාපුවම ඔයාගේ ණය ගොඩ වෙනවා. මට කඩේ කරගෙන යන්න බෑනේ. දැන් ඉතින් ඔයාට ගොඩක් බඩු ගන්න තියෙද? ඔව් හාල් 500කුයි සීනි 100කුයි පරිප්පු 250කුයි සුදු ලුණු මේ ගෑම් 10කුයි රතු ලුණු 100කුයි මේ හාල් මැස්සන් 100කුයි මේ මුදල් ඒ වගේ දෙන්න පුළුවන් නම් ලොකු දෙයක්. අද දවසට විතරක් මට බුදු අම්බෝ මාමේ මෙච්චර බඩු ගොඩක් කොහොම දෙන්නද? මේ පොත ඔයාගෙම පිරලා තියෙන්නේ. මට මෙහෙම ඔයාට දෙන්න ගියොත් එහෙම මේ කඩේ වහන්න තමයි වෙන්නේ. ඒකෙන් හින්දා තරහ වෙන්න නම් එපා මාමේ. ඔයා වෙන කඩේකින් හරි ගන්න. මට කරන්න පුළුවන් සීමාවක් තියෙනවනේ මාමේ. හරි මුදල් මහත්තයෝ. එහෙනම් මම ගිහින් එන්නම්. බුදුන් මේ විදිහට 10 දෙනෙක් ආවොත් එහෙනම් මට කඩේ වහන්න තමයි වෙන්නේ. මාමේ ඔයා කොහෙද ගියේ? මං ගියා පුතේ මේ කඩේට බට්ටියක් ගන්න. මුදල් මහත්තයා ඉතරක් නැහැ කියනවා කියලා දෙන්න බෑ කිව්වා. මේ පුතේ මගේ සත්තු දෙන්නෙක් ඉන්නවා. ඒ සත්තු දෙන්න විකුණලා දෙන්න මේ කවුරුත් අල්ල දෙන්න බැයිද පුතේ? මොන සත්තු දෙන්නේද මාමේ? කුකුල්ල දෙන්නෙක් පුතේ. ඒ දෙන්නා මේ විකුණලා හරි මම බටු ටිකක් ගන්න ඕනේ නේ අද දවසට. ඇයි මාමේ මේ කඩෙන් බඩු දුන්නේ නැද්ද? මගේ අතේ සල්ලි නෑ මාමේ. ඒකෙන් හින්දා මං අඳුරන කෙනෙක් ඉන්නවා. මං එයාට කියලා වැඩේ කරලා දෙන්න කොහොම හරි ඔයාලට. එහෙනම් පුතේ මං ගිහින් එන්නම්. මේ දනයි මාම කෙනෙක් ඉන්නවා ඔය බඩු ටිකක් ගන්න විදියක් නැතුව සත්තු දෙන්නෙක් විකුණන්න හදනවා. මගේ අතේ සල්ලි තිබෙන්නේ නැහැ වෙලේ දෙන්න. නැත්තම් මං දෙනවා මේ මොකක් හරි කරලා ඔබ බලන්න. මොන සත්තු දෙන්නද? කුකුල් ඔය බොරු බං මේ මිනිස්සු මේ සත්තු හරි විකුණනවා කියලා මාක් හරි කියලා උඹෙන් කීයක් හරි කඩා ගන්න හදන්න නැත්තේ. නෑ ඔයි පිස්සු දෙයමා මෙහෙම නෑ හෙන හොඳයි. ළමුසේ කොහමද ඔය එහෙම කියන්නේ? ඒ මේ ළමයි එහෙම ඉන්නේ ඔය. ඒ මිනිස්සුන්ට ගලකන්න බැරිය. ළමයි හිටියට වැඩක් නෑ සලකන්නේ නෑ බං. එහෙමද? එහෙනම් ඉතින් මේ මට නම් ඔය සත්තු වැඩකුත් නෑ බං. මේ මන්න ඔය දෙන්න සල්ලිත් නෑ. මම යනවා යන්න බං. හරි එහෙනම් ඔයාට බෑනේ මම සම්පත් අයියවත් හොයාගන්න. ඌ දනට පින්නට දෙන එකනේ. උඩම ගියා මම යනවා යන්න. සම්පත් අයියේ මම මේ ඔයා හොයා යන ගමන් හිටියේ. මේ අර අසල මාව කෙනෙක් ඉන්නවා මේ මට කිව්වා පුළුවන් නම් සත්තු වෙන්නෙක් ඉන්නවා විකුණා දෙන්න කියලා. කඩේ මුදලාරිකාරයා බඩු දීලා නැහැ. මේ මොකක් හරි ගේමක් ගහගෙන මේ මගේ අතේ සල්ලි තිබ්බේ නෑ මේ වෙලේ. ඒකයි ධනාට කිව්වා ධනා ඔබට ඕනේ මගුලක් කරගනින් කියලා ගියා ඔය. ඒකයි තමුසේ හොයන් ආවේ. අම්මට සිරිය හැමද මේ හරි නම් මේ යම් බලන්න. එන්න විදියක් නෑ මම මේ පොඩි ගමනක් යන්න මම ඔයාලට ගේ තියෙන තැන කියන්න. ගිහින් බලලා එනවා. හරි එහෙනම් මං ගිහිල්ලා බලන්න. මේ පව්ගෝයි මාමා මොකක් හරි පුළුවන් නම් උදව්වක් කරලා දෙනවා මේ සත්තු දෙන්න ගන්න බලන්න නැතුව. හරි එහෙනම් මං ගිහිල්ලා බලන්න. සත්තු දෙන්න නම් මං කොහොමද යන්නේ මට හදන්න විදියකුත් නැහැ නේ. මං උදව්වක් කරන්න පවුනේ ඔය. හරි එහෙනම් thank you මං ගිහින් එන්න. මේ ඔයාගේද කුකුල්ල දෙන්නෙක් විකුණන්න ඉන්නේ? ඔව් පුතේ එන්න පෙන්නන්න.
ඇයි මම විකුණන්නේ කුකුල දෙන්නට ලෙඩක්වත්ද? නෑ පුතේ මේ දවස් ටිකේ වස්තාව තිබ්බ හින්දා මම රස්සාවක් කරමින් කුලී කරලා ජීවත් වෙන්නේ. ඒ හින්දා මේ මට මොකක් කී කරගන්න බැරි වුණා. ඒ හින්දා ගෙදරට කෑම ටිකක් ගේන්න මං ආදරෙන් හදපු සත්තු දෙන්න විකුණන්න සිද්ධ වුණා පුතේ. හරි එන කුකුල දෙන්න ඕනේ. විකුණන්න අවශ්‍යතාවයක් නැහැ. මං ඔයාලට සල්ලි ටිකක් දෙන්න. මේකෙන් බඩු ටිකක් ගන්න. පුතේ පුතාට ගොඩක් පින් මම මේකෙන් බඩු ටිකක් ගන්නම් පුතේ.